1956 දී බණ්ඩාරනායක රජයෙන් ගෙනාපු රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය නිසා ලංකාවේ සිංහල හා දෙමළ සමාජයේ විශාල ගැටුමක් නිර්මාණය වෙනවා. මේ ගැටුම ලංකාවේ සිංහල හා දෙමළ ජන සමාජය අදටත් දුරස් කරන්න විශාල හේතුවක් වුණා. මේ කාරණාව මුල් කරගෙන තමයි ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය ඉස්සරහට ආවේ. එතකොට මේ භාෂා ප්‍රශ්නය ඇතුලේ මෙම බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා ඩොලර් බිලියන 200කට අධික විශාල ධනයක් වගේම සිංහල දෙමළ තරුණ ජීවිත දසදහස් ගාණක් විනාශ වෙලා ගියා. හැබැයි එහෙම වුණත් අදටත් මේ ප්‍රශ්නය දේශපාලනික වශයෙන් වගේම මතවාදීමය වශයෙන් විසඳිලා නැහැ. අරාබි භාෂාව මුල් කරගෙනත් ඒ වගේ ප්‍රශ්නයක් නිර්මාණය වෙමින් පවතින බව අපිට සමාජය දිහා බලද්දී පෙනී යනවා. විශේෂයෙන්ම අරාබි සංස්කෘතිය ලංකාව තුළ නිර්මාණය කරන්න උත්සාහ කරන මුස්ලිම් අන්තවාදීන් මේ වෙද්දිත් විදේශීය අන්තවාදී බලවේග සමග එකට එකතුව කටයුතු කරනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට මේ ළඟකදී අරාබි රාජ්‍ය භාෂා පාසල් දිනයක් ලංකාව තුළ නම් කරනවා. එහෙම කරලා ලංකාව තුළ මුස්ලිම් මවුලවරු 10,000ක් නිර්මාණය කරන පදනමක් හදනවා. මේ පදනමේ උගන්වන්නේ අරාබි භාෂාවෙන්. මෙන්න මේ විදිහට එළියට එන මවුලවරු තමා ලංකාව පුරා බිහිවන මද්‍රසා පාසල්වල අරාබි භාෂාවෙන් උගන්වන ගුරුවරු බවට පත් වෙන්නේ. පස්සේ මේ විදිහට නිර්මාණය වෙන මද්‍රසා පාසල්වල සම්පූර්ණයෙන්ම වගේ ඉගැන්වීම සිද්ධ වෙන්නේ අරාබි භාෂාවෙන්. පාකිස්තානයේ හිටපු හමුදාපාලක ජෙනරාල් පර්වෙෂ් මුෂාරෆ් අරාබියෙන් උගන්වන මද්‍රසා පාසල් පාකිස්තානයේ තහනම් කිරීමට කටයුතු කළේ අන්තවාදීන් ඒ තුලින් බිහි වෙනවයි කියන එක දැනගෙන. ඒ නිසා කියන්න තියෙන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. මේ ගැටුම් වලට පදනම් වෙච්ච දේවල් වහාම නියාමනය කරලා රටේ සංස්කෘතිය රැකගන්න ක්‍රමයක් වහාම ස්ථාපනය කරන්න ඕනි. ඒකට සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනි.